ආයුබෝවන්. ඔබ මේ සිටින්නේ පනාගොඩ 2579 මුතුහල් ළමා සමාජයේ ළමා පොත් සමගයි. ප්‍රතිසංස්කරණය නිලංජන ශහානේ. ප්‍රති ඉදිරිපත් කිරීම ඊමෙත් මේ යුහන්සා. ප්‍රථමයෙන් සිරස්තල. 7 වන වරටත් 2579 මුතුහල් ළමා සමාජයේ ජාතික ළමා දිනය චාම්හා ගාම්භීර ලෙස පැවැත්වීමට නියමිතයි. දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා 2579 පනාගොඩ මුතුහල ළමා සමාජයේ ප්‍රධාන සංවිධායක ජානක ආර් හේවාසිංහ මාමා. අද 2579 මුතුහල ළමා සමාජය ජාතික ළමා දින වැඩසටහන වෙනස් ආකාරයෙන් සිදු කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. අද අපි විශේෂ මැදිරියක් ගොඩනගාගෙන තියෙනවා. අපේ දරුවෝ මේ මැදිරියේ ඉඳලා මේ ජාතික ළමා දින වැඩසටහන ක්‍රියාත්මක කරන මොහොතේ විශේෂ කරුණක් දැනුම් දෙන්න ඕනේ. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි මීට වඩා දායක විය යුතුයි කියන එකයි මගේ අදහස. විශේෂයෙන්ම දරුවන්ට නැති තැන ඇති තැනක් කරන්නට, දරුවන්ව සතුටින් තියන්නට අවශ්‍ය මෙහෙවර කාර්ය අපි කවුරුත් වගකීමෙන් ඉටු කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. අපි මේ අවස්ථාවේ සම්බන්ධ වන්නේ 2579 මුතුහල් ළමා සමාජයේ ජාතික ළමා දිනය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට මුතුහල් ළමා සමාජයේ නිවේදිකාවක් වන ගගනෝදා ශහාන සොයුරියනි ඔබට මේ අවස්ථාව. ස්තුතියක් මනකල් හද විල් තලයේ පිපෙනේ වහල් මල් රටට පිපෙන මල් අපිවම පුංචි කැකුළු මල්. අද ඔක්තෝබර් 1 වෙනිදා. තව විදිහකින් කියනවා නම් පුංචි අපේ දවස. පුංචි ළමයි මල්ලගේ. මල්ලගේ පුංචි ළමයින්ට එයාලගේ දක්ෂතාව උපනංවා ගන්න අනාගත නායකයන්ට වේදිකාවක් තනන මුතුහර ළමා දින උත්සවයත් එක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. විශ්ව ජාතික ළමා දිනයේ තේමාව සෑම දරුවෙකුටම යහපතක් යන්න වුවත් අපගේ ළමා දින තේමාව අනාගත නායකයන්ට වේදිකාවක් තනමු යන්නයි. විනෝද වෙන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම මුලින්ම ආරාධනා කරනවා. පුංචි සිත් සිනහවෙන් කලෙලි ගන්නන සුබම සුබ ජාතික ළමා දිනයක් වේවා. ස්තුතියි නංගි. ඉතින් 2579 මුතුහල් ළමා සමාජයේ ජාතික ළමා දිනය සැමරීමටයි මේ සූදානම. නැටුම් ගැයුම් වැයුම් රංගන ගොඩක් මැද්දේ ජාතික ළමා දිනය චාම්හා ගාම්භීර ලෙස පැවැත්වීමට නියමිතයි. අපේ නිවේදක දෙපළ මේ අවස්ථාවේ වේදිකාව අභ්‍යස රැඳී සිටිනවා. ශිරුන් අයියේ ඔබට මම ඇහෙනවද? ස්තුතියි මිත්මි. එදා 1925 පැවැත්වුණු ළමුන්ගේ සුබ සාධනය පිළිබඳ ලෝක සමුළුවේදී ළමයින්ටම කියලා දවසක් වෙන් කරන්න එදා කතිකා වෙනවා. ඉතින් ඒ සිහිනයේ යථාර්ථය බවට පත් කරමින් 1954 එක්සත් ජාතීන්ගේ නිර්දේශයත් එක්ක ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට ජගත් ලෝක ළමා දිනය නොවැම්බර් 20 වෙනිදා සමරන්නට යෙදෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි සෑම වසරකම නොවර්ධවාම ඔක්තෝබර් 1 වෙනිදා ජාතික ළමා දිනය සමරන්නේ අනාගත නායකින් අනාගත අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න ළමයින්ට වේදිකාව තනන්නට උත්සාහ කරමින්. ඉතින් එදත් අදත් අනාගත නායකයන්ට වේදිකාවක් තනන මුතුහර ළමා සමාජයේ 2579 පනාගොඩ මුතුහර ළමා සමාජයේ 7 වන වරටත් ගාම්භීරව සංවිධානය කරන ජාතික ළමා දින සැමරුමත් එක්කයි ඔබ අප සියලු දෙනා මේ එක් වී සිටින්නේ. ලොවක් ඒකාලෝකමත් කිරීම සංකේතවත් කරමින් හෙළ සිරිතට විරිතට අනුව පොල්තෙල් පහන් සිළු දැල්වීමටයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා අපත් සමග එකතු වන ලෙස මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා හෝමාගම කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා SADK විදානගේ මහත්මියට, ජානක හේවාසිංහ ගුරුතුමාට, රත්නා කුමාරි ගුරුතුමියට 2579 පනාගොඩ මුතුහල ළමා සමාජයේ සභාපතිතුමියට, ලේකම්තුමියට, දෙමව්පිය කමිටුව නියෝජනය කරමින් දෙමව්පියන් දෙදෙනෙකුටත්, සමාජිකයන් නියෝජනය කරමින් සමාජිකාවන්ගෙන් දෙදෙනෙකුටත්
අද අපි හැමදෙනාම තරඟකාරී ලෝකයකට ගමන් කරද්දී මෙවැනි කර්තව්‍යයක් කිරීමට ඔබ දෙපළට ශක්තිය ධෛර්යය ලැබේවයි පතමින් ඒ වගේම ආදරණීය දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා දරුවන්ව මෙවැනි ප්‍රවේශයන් කරා යොමු කිරීමට ඒ වගේම දරුවන්ටත් සුභාශිංසන එක් කරනවා ඔබේ හෙට දින ජය ගන්න ශක්තිය ධෛර්යය එක් කරමින් ජීවිතේ ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවයි පතමින් නිහඬ වෙනවා බෙහෙවින්ම ස්තුතියි. හිතෙන් හිතුවේ නෑ මං මේ වගේ දෙයක් ඉතින් මං හිතන්නේ මේකෙදී අපි වැඩියක්ම බලාපොරොත්තු වෙන්නේ හදෙන්සතුමේනි අපේ දරුවන්ගේ දක්ෂතා ලෝකයට ඉදිරිපත් කරන්න ඔබ දුටුවා වගේම අනාගත නායකින්ට වේදිකාවක් තමයි අපේ තේමා පාඨය වෙන්නේ. මේ අවස්ථාවේ දරුවන්ට සුභාශිංසනය කරමින් ආනිහඬ වෙනවා. සතුට දවසක් ළමයි හොඳට සෙල් නැටුවා. ඒ ගැන අපිට සතුටුයි. අද අපේ ළමයින්ගේ දක්ෂතා රංගනය ඒ වගේම නැටුම් එනවුසින් ඒ හැමදේම හොඳට කරා. මේ අපේ දරුවන්ගේ දක්ෂතා ඇත්තට මේ විදිහට දැක බලා ගන්න ලැබිච්ච එක හරිම සතුටුයි.